පොඩ්ඩක්වත් දුකක් නැද්ද? මොකටද? ගුජුම්පියෝගේ එන්ගේජ්මන්ට් එක. අනේ නෑ. කුජුම්පියෝගේ එන්ගේජ්මන්ට් එක ගැන නෙමෙයි ප්‍රශ්නේ. මෙතන ඊට වඩා දෙයක් තියෙනවා. ඔයාලා කවුරුත් ඒ ගැන දන්නේම නැද්ද? ගුජුම්පියෝ මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මට නම් හිතෙන්නේ එහෙමයි. එයා ඒක ගැන දැනන් හිටියනම් අනිවාර්යෙන්ම එයා ඒක ගැන මාත් එක්ක කියනවා. වෙන්න බෑ. කොහොමදත් කුජුම්පියෝ ඒ ළමයාව හොඳටම දන්නවා. කොහොමද දන්නේ? මට එයාව මුණ ගැහුණා. මැකාව් වලදී. මං එහෙනම් ගිහින් එන්නම්. ගොම්චන්දේ මැකාව් වලදී ගුජුම්පියෝට කියපු දේ මන් දන්නවා. කුජුම්පියොත් එක තරහා ගිය නිසානේ. මං ඒක ගණන් ගත්තේ නෑ. ඔයා හරි. මූණ අවුල් කරගන්න එපා. ඔයා හිතනවා වැඩි. ගොම්චන්දේ දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි. ඔයා ඒක හොඳට මතක තියාගන්න. සමහර වෙලාවට බොරුවත් ඇත්ත වෙනවා. යොන්ජීහෝ උඹට මොකක්ද වෙලා තියෙන්නේ? පොඩි ගමනක් යන ගමන් උඹලා ගෙදර ආවේ. මැකාවල්දී ඊජන් එක රණ්ඩු කළාට පස්සේ ඌ මාත් එක්ක කතා කළේ නැහැ. ඌ බිනුත් තාම මට කතා කළේ නැහැ. එතකොට මට ගැහුව එක? ඒ ගැන මොකද කියන්නේ? හරි. ගහපන්. එතකොට දෙන්නම ටැලි වෙනවනේ. ගහනවා ඉතින්. එන්ගේජ්මන්ට් එකට මොකද වෙන්නේ? නිකන් ඉඳපන්. මට වෙන දේ දන්නේ ඉතින් කම්පැනි අම්මා තමයි. මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. එයා වගේම යක්ෂණියක් හොයලා දෙයි. හැමෝම පරිස්සමෙන් ආවනේ.
ජන්දි නම් පරිස්සමට ගෙදර ආවා. එයා ගැන ඇහුවේ. දැන් කවුද එයා ගැන ඇහුවේ? මොකද උඹ දැන් මගේ බර්ත්ඩේ එකට මොකුත් දෙන්නේ නැත්තේ? කොහෙන් හරි දැම්ම ගෙන දීපන්. මොනවද? ගුජුම්පියෝ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා. ඔයා කවදාවත් අනි වෙන්න එපා. හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න. ගුම්ජන්දී. හෙලෝ ඩොංකි කට් කෙල්ල. ඔයා තමයි. මං හිතුවා ඔයාට මම මතක නැද්ද? කොහමද ඔයාට? ඔයා මෙහෙම මොකද කරන්නේ? මොකද? මාව දැක්කට පස්සේ බය වෙලා වගේ ඉන්නේ. ඔයාට හැපි නේද මාව දැක්කම? මට නම් හැපි ඔයාව දැක්කම. මටත් එහෙමයි ඉතින්. ඉතින් ඔයා මොකද අපේ ඉස්කෝලේ? මට කෙනෙක්ව මීට් වෙන්න ඕනේ. ගුජුම්පියෝද? ඔයා කොහමද දන්නේ? එයාගේ යාළුවෙක් වගේ. ඔයාගේ නම අහගන්න බැරි වුණානේ. ජන්දි. ගුම්ජන්දි. ගුම්ජන්දි. මගේ නම මතකද? ජේක්‍යොන්. ඇඳගෙන යුනිෆෝම් එකකින් නම් ඔයා හයිස්කූල් ළමෙක් වගේ. ජූනියර්ද නැත්තම්? මං සීනියර්. හෙට ඉඳන්ම ශින්ව කැම්පස් එකේ ඉගෙන ගන්නවා. ඔයාට සහෝදරියෝ නැද්ද? So cute. ඔයා දැක්ක වෙලෙම හිතුවා ඔයා ගොඩක් අහිංසක කෙනෙක් කියලා. මගේ පොඩි ජැන්දි නංගි. ජන්දි පොඩි නංගි? මේ මෝඩලයා කොහෙ ගිහින්ද දන්නේ නැහැ. මචං අර වඳුරු කෙල්ල මෙහෙටත් ඇවිල්ලා. හොයා ගත්තා. මොකද? මොකද ඔරවන්නේ? මං ඔයාගේ ෆියන්සේ කියලා දන්නේ නැද්ද? ඒ අතාරිනවා. අතාරින්න නේද කිව්වේ? ඒයි ඔයාට ඕකට ඔච්චරම තරහ යනවද? එහෙනම් එදා වගේ මං ඔයාගේ කනපල දාන්නදා? වැඳිරියක් වගේ මෙතන කියවන්න එපා. පිස්සුද හැටිද? මට ඔයාට කියන්න තියෙන පොඩිම පොඩි දෙයයි. මගේ නම හජේකියොන්. මේ වෙලාවෙ ඉඳන් මං තමුන්ගේ ෆියොන්සේ. Got it? අහුනොත් ඉවරයි. මොනවද ඉවර? අද ඉඳන් ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ මං. බෑන්.
ඔයා එතකොට ඔහේ බලන් හිටියද? කවුරු දිහාද? අර මෝඩි දිහා. එයා ගුජුම්පියෝ ගැන කියවද්දි මෝඩියෙක් වගේ කටවහගෙන බලාගෙන හිටියේ මොකටද? ඉතින් මට මොනවද කරන්න කියන්නේ? මොනවුනත් ඒ අක්කා අක්කා? හරිම හොඳ ළමෙක් වගේ. ඇත්තම කිව්වොත් එයා ගොඩක් හොඳ ළමෙක් තමයි. කවුද හොඳ? කාටද හොඳ ළමයා කිව්වේ? ඔයා කොහමද මේ හොයාගත්තේ? හයි. මගේ නම නම් හජේකියොන්. ඔයා ජැන්දිගේ යාළුවා නේද? මාත් ජැන්දිගේ යාළුවා. Nice to meet you. මේ ෂොප් එක මරුවට හදලා තියෙනවා. කවුද මේකේ අයිතිකාරයා? මටත් ආසය තුන වැඩ කරන්න. මන් තමයි අයිතිකාරයා. මෙච්චර කල් හොයා හිටියේ ඔයා වගේ කෙනෙක් තමයි. ඔයා තමයි මෙතනට ගැලපෙනම කෙනා. නියමයි. හරි එහෙනම්. ඔයාගේ ළමයි දෙන්නවා මං අද එක්කන් යනවා. ඈ? චේන්. ඔයා මගේ පස්සෙන් එන්න නැතුව මේ කඩේ වැඩ ටික බලා ගන්න. ජෙන්දි, කායල්, මං කොහොමද කඩේ වැඩ ටික ඉවර කරන්නේ? නෑ, ඉතින් පුළුවන් විදියට ඉවර කරගන්න. මම පොඩි කාලේ ඉන්දියා, යුරෝප්, ඇෆ්‍රිකා ඒ වගේ ගොඩක් රටවල් වල හිටියා. ඒ රටවල් වලත් මට යාළුවෝ හිටියේ නෑ. ඒක නෙමෙයි. ගුජුම්පියෝ ආස මොන වගේ ගෑනු ළමයිටද? ලස්සනයි. අර බලන්න. අදට යංකු. ලස්සනයිනේ. අරකද ලස්සනයි. මේ ළමයි. මේ ස්ටයිල් එකද හොඳ? නැත්නම් මේ ස්ටයිල් එකද හොඳ? ගුජුම්පියෝ නම් ආස මේ වගේ වට නේද? අයියෝ. උඩින්දම් පල්ලෙහාට මෙයා හිතන්නේ එයාගේ ඇඳුම් ගැන විතරයි. එයාට කීයටවත් මතක නෑ අනිත් අය අඳින්නේ මොනවද කියලා. දැන් නම් මට මෝඩයා ගැන ආස හිතෙනවා. මාත් ආස ඒ වගේ කොල්ලන්ට තමයි. කියන්නකෝ ජැන්දියා කොයි වගේ කෙනෙක්ද කියලා. පොඩ්ඩක් මෝඩයි. ඒ වුණාට හරිම හොඳයි. ටිකක් විතර පණ්ඩිතයි. එයා හිතාගෙන ඉන්න ඔක්කොම දන්නවා කියලා. හැබැයි ටිකක් බොළඳයි. එතකොට එයා හරියට නිකන්
කවුරත් කියන දෙහන්න නැති හිතුවක් අරගෙනෙක්. කන්ට්‍රෝල් නැති බුල්ඩෝසරයක් වගේ. තරහ ගියාම නම් හොඳටම පිස්සු නටනවා. ගොඩක් කූල් එකේ ඉන්නකොට නම් හොරතල් වෙන්නම හදන්නේ. ඕවා තමයි. මං කිව්වේ හරිම ලපටි පණ්ඩිතෙක් වගේම එහෙම් පිටිම උඩුගු මෝඩෙක්. ජැන්දි ගුජුම්පියෝ ගැන හැමදේම දන්නවා. උදව්වක් ඕනේ. ඔයාට කරන්න පුළුවන් නේද? මොකද? මට කොහොම හරි යාව තනියෙන් ඉන්න වෙලාවක අල්ලගන්න ඕනේ. එතකොට ඉතින් ජැන්දි තමයි ඔක්කොම ඇඩ්වයිස් දෙන්න ඕනේ. ඔයා මට උදව් කරනවනේ? මට හිතෙන් අර කෙල්ල හින්දා මුගේ නෙට්වක් කවුල් වෙලා. අනිවා ගම්චන්දිද හොඳ හජකයන්ද හොඳ. දැන් උඹලා දෙන්නට මගේ මොකද දැනගන්න ඕනේ? උඹේ ෆෙයන්ස ගැන කතා කරේ. එයා මරුබා. උඹලට ඕනේ මාව බන්ධන්නද? ඇයි? මන්නන් ඒ කෙල්ලට කැමති. කෙල්ලට හොඳට ගහගන්නත් පුළුවන්. ඒ හින්දාමයි කෙල්ලට මං කැමති. එතකොට කවදද උඹලා ඔය තරම්ම ෆිට්ටුනේ? මොකද බං අර කන හපපු කතාවක් කිව්වේ? ගුජුම්පියෝ මං හිතන්නේ උඹ කලින්ම වැඩේ අවුල් කරගෙන වගේ. තා පොඩ්ඩක් දුරට හිතමු. මොකක් හරි වීක් පොයින්ට් එකක් අහුවේ අපිට. ඒයි උඹලා දැන් මාව බයිට් කරනවද? පිස්සුද? උඹලා මගේ යාළුවෝ කියලා කියන්නත් ලැජ්ජයි. කකුල ගන්නවා. දැන් මේකට මොකද කරන්නේ? අපි මේක ජෝක් එකට ගත්තට දැන් ගුජුම්පියෝ මේකට අහුවෙලා ඉවරයි. දැන් මේ වැඩේ මේ විදිහට දිගටම ගියොත් ගුජුම්පියෝට හෙල්ලෙන්න බැරි වෙනවා. එයා JK ගෲප් එකේ අයිතිකාරී. ඉක්මනට මොන හරි කරන්න වෙනවා. එහෙම නොකළොත් නතර වෙන්නේ වෙඩින් හෝල් එකේ. උඹලට ඕක වෙනස් කරන්න පුළුවන්. කොහොමද? මොකද්ද? F4 ලගේ ඩොන් ජෝනන් කැසනෝවා කලින් කරපුවා ටෙස්ට් කරන්න කාලේ හරිනේ. එහෙනම් දැන් අපි ගෙවල් වලට යමුනේ. අද දවස නම් නියමයි. අද ඉඳන් මගේ හොඳම යාළුවෝ දෙන්න වෙන්නේ ඔය දෙන්න. ඕකේ? අනිත් එක තමයි මේ. මේක අපේ ජැන්දිට. මේක අපේ ගායල්ට. මේවා මොකටද? දැන් ඉතින් ඔයාලා දෙන්න මගේ යාළුවනේ. good night. මේ චූට්ටක් විතර යා වෙනස් කෙනෙක් වගේ නේද? ටිකක් විතර. කොහොම වුණත් තාම එයා ගැන තේරුම් ගන්න බෑ.